අයිබෝවන් යාළුවනේ මගේ channel එක හරහා ඔයාලට skin care hair care ගැන ගොඩාක් videos මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ video එකත් හරිම special video එකක්. අද ඔයගලන්ට මම කියලා දෙන්න හදන්නේ කරපිංච වලින් hair mask එකක් හදන විදිහ. මේ කරපිංච සංස්කාරය ගැන මම ලොකු බලාපොරොත්තුවක් තියාගත්තේ නැහැ. ඒ වුණාට සති ටිකක් වගේ යනකොට මගේ කොණ්ඩේට හොඳ ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා මට හිතුණා මේක ඔයාලත් එක්ක share කරගන්න. Hello everyone, welcome back to my YouTube channel. මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේක හදන්න අපිට ඕන වෙන්නේ හරිම සරල අමුද්‍රව්‍ය ටිකක්. ඒ තමයි කොමාරිකා, අනිත් එක තමයි කරපිංචා, පොල්. තියෙනවා නම් ඒ විටමින් අරගන්නත් පුළුවන්. අනිත් දේවල් කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයා පොල් ටික ගා ගන්න. මේ පොල් ටික ගා ගන්න ඕන අඩු කෝප් එක වගේ ප්‍රමාණයකට. ඊට පස්සේ කරපිංච ටික හොඳට හොදලා සූරලා ඒක මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. මේ කරපිංච වල අඩංගු වෙනවා බීටා කැරොටින් සහ ප්‍රෝටීන්. ඉතින් මේ හරහා තමයි අපේ කොණ්ඩේ ගැලවෙන එක වළක්වන්නේ. ඒ වගේම තියෙන කොණ්ඩේ දිග කරගන්නත් ගොඩාක් උදව් වෙනවා. අනිත් එක තමයි හිසක සුදු වෙන එක යම් තරමින් පාලනය කරනවා. ඒ වගේම පොල් වලින් තමයි හිසකෙස් වල තියෙන වියලි බව නැති කරලා හිසකෙස් සිනිඳු කරන්නේ. කොමාරිකා වලින් හිසකෙස් වල තෙතමනේ ආරක්ෂා කරනවා. ඒ වගේම හිස්සොරි පාලනය කරනවා. ඕන්න දැන් ඔක්කොම කරපිංච ටික සූරලා මම බ්ලෙන්ඩර් කප් එකට දාගත්තා. ඊළඟට ගාගත්ත පොල් ටික මේ බ්ලෙන්ඩර් කප් එකටම එකතු කරන්න ඕනේ. පොල් එකතු කරද්දී අඩු කෝප් එක ප්‍රමාණයක් එකතු කරාම හොඳටම ඇති. දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මේක බ්ලෙන්ඩ් කරනකොට වතුර මේස හැඳි 7ක් විතර එකතු කරන්න බ්ලෙන්ඩ් කරන්න පහසු වෙනවා. ඔන්න ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට අපි මේක වෙනම භාජනයකට පෙරා ගන්න ඕනේ. මේක පෙරාගෙන ඉවරුණාට පස්සේ කොමාරිකා මදය කොටස එකතු කරගන්න ඕන. හොඳට මතක තියාගන්න කොමාරිකා එකතු කරනකොට කාපාට ජෙල් එක අයින් කරගෙන ඉන්න. මම මේක පොඩ්ඩක් හැන්දෙන් පොඩි කරගන්නවා මේ විදිහට. දැන් මේකට කොමාරිකා ටික එකතු කරගමු. ඊට පස්සේ මේක ගොඩක් වෙලා හොඳට කලවම් කරගන්න ඕන. අර අපි බිත්තර බීට් කරනවා වගේ. ඊළඟට මේකට තියනවා නම් E විටමින් කරල් දෙකක් එකතු කරගන්න.
ඔන්න මමත් මේකට විටමින් කැරල් දෙකක් එකතු කරා. ඊට පස්සේ නැවත වතාවක් හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න දැන් කරපිංච හැර් මාක්ස් එක හරි. දැන් ගාන්න තමයි තියෙන්නේ. ඔන්න මම මේ විදිහට මගේ කොණ්ඩේ මේක ඇප්ලයි කරගන්නවා. මේක ගාලා විනාඩි 30ක් ඉඳලා සෝදලා අරින්න පුළුවන්. හොදනකොට ෂැම්පූ එක වතාවක් විතරක් ගා ගන්න. මේක සතියට දෙපාරක් කරොත් ඔයාලට හොඳම රිසල්ට් අරගන්න පුළුවන්. ඔයාලත් මේක කරලා බලලා රිසල්ට් එක හොඳයි නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.